Hi guys, අයබෝවන් අදත් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා මෙන්න මේකේ අප්ඩේට් එක මම group එකෙත් දීලා තිබ්බා. සාමාන්‍යයෙන් VIP signal group එකේ අප්ඩේට් එක තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ වීඩියෝ එකේදී ගොඩක් කට්ටිය අහලා තිබ්බා සාමාන්‍යයෙන් හරියට detail වීඩියෝ එකක් දාන්න කියලා. ඉතින් අපි මීට මාස 6කට ඉස්සර free signal group එක පටන් අරන් ගියා. අපේ IB බ්‍රෝකර් දෙන්නෙක් එක්ක Vantage NXM හරිද දැන් 183ක් විතර මෙම්බර්ස්ලා ඉන්නවා 183ක් මෙම්බර්ස්ලා ඉන්නවා හැබැයි සමහර කට්ටිය ඇක්ටිව් නෑ ওই විදියට සාමාන්‍යයෙන් මමත් බිසි වෙනවා ෆ්‍රී සිග්නල්ස් තමයි ඔයගොල්ලන්ට ලබා දෙන්නේ ඔය ගෲප් එකේ ඇක්ටිව් වෙන්න කට්ටිය ඉන්නවා ඒ වගේම සමහර කට්ටිය කියලා තිබ්බ VIP සිග්නල් ගෲප් එකක් පටන් ගන්න කියලා ඒක සම්බන්ධව තමයි මෙන්න මේ වීඩියෝ එක. මාස 3මාරෙන් ජනවාරි ෆෙබ්‍රුවාරි මාර්ච් ඒප්‍රිල් 15 වෙද්දී අපේ VIP channel එක පටන් ගන්නවා. හරිද? ඔයගොල්ලන්ට ඕනම බ්‍රෝකර් කෙනෙක්ව යූස් කරන්න පුළුවන්. හැබැයි මුදලක් ගෙවන්න ඕනේ. හරිද? ඒකට හේතුව තමයි අපිත් එක්ක අපි IB කරන බ්‍රෝකර් එක්ක ඔයගොල්ලන්ට ජොයින් වෙලා වැඩේ කරන්නත් පුළුවන්. එතකොට ලයිෆ් ටයිම් ඔයගොල්ලන්ට $100ක් තමයි වෙන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මාසෙන් මාසේ $50ක් ගෙවන්න ඕනේ අපේ channel එකේ ඉන්න. හරිද? VIP සාමාන්‍යයෙන් live ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට free signal group එක ඕගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒකෙවිල්ල අපි signal එකක් දෙනවා. මම ගත්තු trade එක වගේම ඔක්කොම entry එකේ ඉඳලා සම්පූර්ණයෙන්ම පෙන්නනවා. ඕගොල්ලන්ට මේකේ අපි signal එක හරියට වැඩ කරනවද එහෙම product test කරන්න ඕන නම් අපේ free signal group එකේ ඕගොල්ලන්ට join වෙන්න පුළුවන්. හරිද මේ අපේ VIP signal group එකේ ඇවිල්ලා invite එක හරහා තමයි ඔයගොල්ලන්ව join කරන්නේ හරිද ඉතින් අපි link එක දුන්නොත් ඔයගොල්ලන් invite කරොත් අපි බලනවා ඔයගොල්ලන් payment එක කරලා තියෙනවද ඒක කොහොමද අපේ IB හරහාද payment එක කරලා තියෙන්නේ අපේ IB කෙනෙක් use කරලා තියෙනවද එහෙම නැත්නම් වෙනම ඕනම broker කෙනෙක් use කරන්නත් පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ ඕනම broker කෙනෙක් use කරලා ඔයගොල්ලන් අපේ channel එකේ එකතු වෙනවා නම් මාසෙන් මාසෙකට ඕගොල්ලන්ට $50ක් ගෙවන්න වෙනවා. හරිද? සිග්නල්ස් සාමාන්‍යයෙන් දවසකට සිග්නල්ස් 6ක් විතර ඕගොල්ලන්ට ලබා දෙනවා. 6ක් හෝ 5ක් අතර ඕගොල්ලන්ට VIP සිග්නල්ස් ලබා දෙනවා. ඒක සාමාන්‍යයෙන් පිප්ස් එවිල්ලා පිප්ස් 120ක් එක සිග්නල් එකකින් නැත්නම් අඩුම 80ක් හිට වෙනවා. හරිද? අඩුම පිප්ස් 80ක් හිට වෙනවා. එතකොට ඕගොල්ලන්ටම හිතා ගන්න පුළුවන් කොහොමද සිග්නල් එකේ මේක කියලා. හරිද? රිටර්න් එක කියලා කොහොමද ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන්. ඔයගලන් ටෙස්ට් කරන්න ඕන නම් ඩෙමෝ account එකක් හදාගෙන අපේ free signal group එකේ ඇවිල්ලා join වෙලා බලන්න. හරිද? free signal group එකේ join වෙලා බලන්න ඒක කොහොමද වෙන්නේ කියන එක. හරිද? අපි signal එකක් දුන්නොත් ওই වෙලාවේ ගත්තොත් අපි මේ කරනෝනේ. ඔයගලන්ව guide කරනවා. මේ විදිහට තමයි කරන්න ඕනේ. එතකොට stop loss එක මෙතනදී දාන්න. මම trade day close කරනකොටත් මම ඔයගලන්ට message එකක් දානවා මම close කරනවා ඔයගොල්ලන් close කරගන්න. එහෙම නැත්නම් trade එක B කරගන්න. ඒ කියන්නේ break off මේ ඔයගොල්ලන්ගේ stop loss එක entry ගාවට ගේන්න. ওই විදිහට අපි ඔයගොල්ලන්ට information එක දීලා තමයි free group එකේම ඔයගොල්ලන්ට අපි signals ලබා දෙන්නේ. එතකොට VIP එකේ මොකද්ද වෙන්නේ කියලා තමයි ගොඩක් කට්ටිය අහලා තිබ්බේ. හොඳට මතක තියාගන්න. තව මාස 3මාරක් තියෙනවා. මේකට හේතුව තමයි මම ඉස්සරම ඔයගොල්ලන්ට මේ පළවෙනි මාසෙම ඔයගොල්ලන්ට වීඩියෝ එක දාන්න හේතුව තමයි ඕගොල්ලන් VIP එකට join වෙන්න නම් ඉස්සර payment එකක් කරන්න ඕනේ. හරිද? booking payment එකක් කරන්න ඕනේ. booking payment එකක් කරලා තමයි ඕගොල්ලන්ට group එකේ join වෙන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ජනවාරි ෆෙබ්‍රුවාරි මාර්ච් ඒප්‍රිල් 15 වෙද්දී ඕගොල්ලන්ට පටන් ගන්න පුළුවන්. එතකොට අනිත් payment එකක් දීලා අපි signal එක දෙන්න පටන් ගන්නවා. ඉන්න කට්ටිය full payment එක කරලා එනවනම් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් booking එක දාන්න ඕගොල්ලන්ට ඕගොල්ලන් ඕනම broker කෙනෙක්ව use කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ SNES XM Vantage තව තියෙන ඕන තරම් broker ඉන්නවා ඒක use කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන් මාසෙන් මාසේ ගෙවන්න ඕනේ $50ක් එතකොට ඕගොල්ලන් booking එක දාන්න ඕන නම් $25ක් අනිවාර්යයෙන්ම ගෙවලා booking එක දාන්න ඕනේ refund එක නෑ හොඳට මතක තියාගන්න හරිද ඊට පස්සේ අපේ broker කෙනෙක් use කරලා ඕගොල්ලන් එනවනම් හරිද IB ඒ වගේම සාමාන්‍යයෙන්
XM එක වෙන්ටේජ් එක යූස් කරලා ඔයගොල්ලන් අපිත් එක්ක එකතු වෙලා ට්‍රේඩ් කරන්න එනවනම් ඔයගොල්ලන්ට ඩොලර්ස් 50ක් තමයි ලයිෆ් ටයිම්. හරිද? ලයිෆ් ටයිම් ඔයගොල්ලන්ට ඩොලර්ස් 50ක් තමයි. හැබැයි ඔයගොල්ලන් මතක තියාගන්න අඩුම ඩොලර් 100කවත් කැපිටල් එකක් තියාගෙන එන්න ට්‍රේඩ් කරන්න. එහෙම නැතුව එන්න එපා. හරිද? අනිත් කාරණාව තමයි විශේෂත්වය මොකක්ද මේ ගෲප් එකේ VIP ගෲප් එකේ විශේෂත්වය මොකක්ද? අනිත් කට්ටියත් කරනවා ෆ්‍රී කරලා දෙනවා. ගොඩක් කට්ටිය කියලා තිබ්බා. ඔයගොල්ලන්ට අනිත් කට්ටිය වෙලා සිග්නල් එක දීලා එක්කෝ ස්ක්‍රීන්ෂොට් එක දානවා. සමහර කට්ටියගේ එන්ට්‍රි එක මිස් වෙනවා. එතකොට සමහර කට්ටියගේ ස්ටොප් ලොස් එක පහු වෙලා යනවා. එතකොට ට්‍රේඩ් ඔක්කොම මිස් වෙනවා සමහර කට්ටිය. ඒක තමයි මම ගොඩක් කට්ටිය මට කියලා තිබ්බා. අපි ගෲප් 3-4ක ඇවිල්ලා ට්‍රේඩ් කරලා තියෙනවා. එතකොට සෙට් වෙන්නේ නැහැ කොහොමත් ඒගොල්ලන් ට්‍රේඩ් එක දීලා අපි එන්ට්‍රි එක ගන්නකොට ට්‍රේඩ් එක මිස් වෙලා ඉවරයි කියලා. එතකොට මෙතනදී කරන්නේ අපි එක්කෝ TikTok එක එහෙම නැත්නම් Facebook එක එහෙම නැත්නම් YouTube එක එහෙම නැත්නම් අපේ Telegram VIP group එකේ ඇවිල්ලා අපි live එනවා. live ඇවිල්ලා තමයි ට්‍රේඩ් කරන්නේ. ඔයගොල්ලන්ත් එක්ක අපි කී දෙනෙක්ද 50ක්ද 100ක්ද 200ක්ද 300ක්ද ඉන්නේ ඔක්කොම live ඉඳලා තමයි ට්‍රේඩ් කරන්නේ. එතකොට මම එන්ට්‍රි එකක් ගත්තොත් ඔයගොල්ලන් එන්ට්‍රි එකක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. හරිද? එතකොට රිස්ක් මැනේජ්මන්ට් එකේ ඉඳලා සම්පූර්ණයෙන්ම. ඒ වගේම මාසෙන් මාසේ ඔයගොල්ලන්ට සෙමිනාර් එකක් තියෙනවා. ඒ කියන්නේ එක්කෝ අපේ ඔෆිස් එකට එන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් Zoom එකේ එහෙම නැත්නම් මේ Telegram channel එකේම අපි ඔයගොල්ලන්ට මේකක් කරනවා. හරිද? මීටින් එකක් විදියට. ඒ කියන්නේ හරියට මනි මැනේජ්මන්ට් එක කොහොමද වැඩේ කරන්නේ කියන එක තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. මේ කෝස් එකත් ඔයගොල්ලන්ට ෆ්‍රී දෙනවා. ගොඩක් කට්ටිය කෝස් එක තමයි ඉල්ලන්නේ. හැබැයි ඔයගොල්ලන් හිතලා බලන්න මෙච්චර ලොකු මාකට් එකක් මම අවුරුදු ගාණක් තිස්සේ මේක ඉගෙන ගත්තු එකක් ඔයගොල්ලන්ට මාසෙන් දෙකකින් මේක ඉගෙන ගන්න බෑ. ඒක නිසා අපි ඇවිල්ලා ඔයගොල්ලන්ට වීඩියෝ සීරීස් එකක් දෙනවා YouTube එකේ. එහෙම නැත්නම් මේ පර්සනල් ගෲප් එකේ VIP එකේ ජොයින් වෙන කට්ටියට අපි ඇවිල්ලා මේ වීඩියෝ සීරීස් එකක් කෝස් එකක් විදියට ඔයගොල්ලන්ට දෙනවා. හරිද? ඒක ලයිෆ් ටයිම් ඔයගොල්ලන්ට බලලා ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැතුව ඔයගොල්ලන්ට අපිත් එක්ක එකතු වෙලා වැඩේ කරන්න ඕන නම් හරිද? මාසෙන් මාසේ සමහර විට මාස 3න් සමහර තැන් වලට අපි එනවා. අපේ ටීම් එක එනවා. එතකොට එහෙම ඇවිල්ලා ඔයගොල්ලන්ට අපිත් එක්ක ඉගෙන ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ළඟපාතක ඉන්නව නම් අපේ ඔෆිස් එකට ඇවිල්ලා වුණොත් ඔයගොල්ලන්ට ඉගෙනගෙන වැඩේ කරන්න පුළුවන්. හරිද? ওই විදියට ඉස්සරහට මේ කරන්න තමයි අයිඩියා එකක් තියෙන්නේ. හරිද? ඉතින් මිනිමම් ඔයගොල්ලන්ගේ amount එක කැපිටල් එක තියෙන්න ඕන ඩොලර් 100ක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. හරිද? ඩොලර්ස් 50කින් VIP එකට ජොයින් වෙන්නේ නැහැ. කවුරුවත් ඒක ගන්නත් නැහැ. මිනිමම් ඔයගොල්ලන් ගාව ඩොලර් 100ක කැපිටල් එකක් හැමදාම වගේ wallet එකේ තියෙන්න ඕන. හරිද? එතකොට සාමාන්‍යයෙන් මම withdrawal එක ගන්න කියන්නේ කොහොමද? ওই විදිහට තමයි වැඩේ වෙන්න ඕන. හරිද? money management එක්ක වැඩ කරනවා නම් විතරයි අපි VIP එකට join වෙන්න පුළුවන්. හරිද? ওই විදිහට කරනවා නම් අපිත් එක්ක set වෙන්න පුළුවන්. ඔයගොල්ලන් සාමාන්‍යයෙන් ඩොලර්ස් 1000ක් 2000ක් ලොකු amount එකක් දාගෙන ඉන්න කට්ටිය ඉන්නවනම් ඩොලර්ස් 800කින් උඩ හරිද? 800ක් 1000ක් 1500ක් 2000ක් ওই විදිහට දාගෙන එන කට්ටිය ඉන්නවා නම් හරිද? එතකොට ඒගොල්ලන් VIP එකට join වෙනවා නම් ඔයගොල්ලන්ට දැන් අපි සාමාන්‍යයෙන් දවසකට සිග්නල්ස් 5ක් 6ක් ලබා දෙනවා නම් හරිද? ලයිව් එකේ තමයි හැමදාම ඉන්නේ. හරිද? හැමදාම VIP කට්ටියට විතරයි මම කියන්නේ. VIP කට්ටියට VIP group එකේ විතරක් අපි ලයිව් එකේ ඉන්නවා. හරිද? එතකොට ට්‍රේඩ් එක මිස් වෙන්නේ නැහැ. හරිද? මනි මැනේජ්මන්ට් එක මම කියලා දෙනවා. ඔයගොල්ලන්ගේ account එකේ ඩොලර් 100ක් තියෙනවා නම් 0.01 වලින් මෙච්චර ට්‍රේඩ් ගන්න. හරිද? එතකොට එන්ට්‍රි එක සාමාන්‍යයෙන් ට්‍රේඩ් එක SL එක යනවා වගේ තේරෙනවා නම් ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න කියලා අපි ඉස්සරම ලයිව් එකේ ඉඳලම ඔයගොල්ලන්ව ගයිඩ් කරනවා. හරිද? මේක ඉගෙන ගන්න නම් forex එක ඉගෙන ගන්න ඇත්තටම ඔයගොල්ලන්ට ඉගෙනගෙන තනියම ට්‍රේඩ් කරන්න නම් අමාරුයි. හරිද? අඩුම අවුරුද්දක් අවුරුදු දෙකක්වත් ඔයගොල්ලන්ට යනවා මෙන්න මේ මාකට් එක ඉගෙනගෙන ඔයගොල්ලන් තනියම ට්‍රේඩ් කරන්න. හරිද? මාකට් එක ඉගෙනගෙන තනියම ට්‍රේඩ් කරන්න නම් ඔයගොල්ලන්ට අවුරුදු දෙකක්වත් අඩුම යනවා. හරිද? ඉතින් එහෙමත් පුළුවන් අපි කෝස් එකත් ඔයගොල්ලන්ට දෙනවා. ඇනලයිස් කරන්න ඕනේ ටෙක්නිකල් ඇනලයිස් එක, ෆන්ඩමෙන්ටල් එක. දැන් ඇත්තටම කිව්වොත් ටෙක්නිකල් ඇනලයිස් එක මේකට රෙස්පෙක්ට් කරන්නේ නැහැ මාකට් එකට. හරිද? මෙන්න මේ විදියට මාකට් එකේ නිවුස් හරහා ඔයගොල්ලන් සාමාන්‍යයෙන් දන්නවා forex මාකට් එකේ වෙඩිපුර අපි හරියට ફોකස් කරන්න ඕනේ
ෆන්ඩමෙන්ටල් පැත්තේ ඒ වගේම නිවුස් පැත්තේ. හරිද? ඔය වගේ හරියට ෆෝකස් කරොත් අපිට ලොස් එකක් නැතුව ට්‍රේඩ් එක ගන්න පුළුවන්. හරිද? ඉතින් අපි සිග්නල් එකක් ඕගොල්ලන්ට ලබා දෙනවා නම් අනිවාර්යයෙන්ම ඔක්කොම බලලා තමයි 100%ක්ම හරියට තමයි ඔයගොල්ලන්ට මෙතනදී අපි සිග්නල් එකක් ලබා දෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් සිග්නල් 6ක් දීලා එකක් ලොස් වුණොත් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ account එක වොෂ් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම 90%ක්ම ඕගොල්ලන්ගේ ෆන්ඩ් එක අප් වෙලා ඇති. හරිද? සාමාන්‍ය ඩොලර් 100ක් දැම්මොත් අනිවාර්යයෙන්ම ඩොලර් 60ක් 70ක්වත් ඕගොල්ලන් මේ දවසකට ප්‍රොෆිට් වෙන්න තරමට තමයි අපි සිග්නල්ස් ලබා දෙන්නේ. ඒකට හේතුව තමයි පිප්ස් 180ක් 200ක් ඔය වගේ හිට් වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. හරිද? සාමාන්‍ය නිවුස් ඉවෙන්ට් එකක් අපි කැච් කරනවා නම් අනිවාර්යයෙන්ම ෆුල් මාජින් එක යූස් කරන්න ඕනේ. ඒක මම ඔක්කොම කියලා දෙනවා ඕගොල්ලන්ට. හරිද? accounts දෙකක් හදා ගන්න ඕනේ. එතකොට නිවුස් ඉවෙන්ට් ට්‍රේඩ් කරන්න විතරක් තනියම account එකක් තියා ගන්න ඕනේ. එතකොට ඒක 100ක් රිස්ක් කරනවා නම් ඔය 100 වෙනම ඩිපොසිට් එකක් දාගෙන හරිද? ඔය විදිහට තමයි මම නම් කරන්නේ. ඒක නිසා තමයි අපේ accounts දෙකක් තුනක් මම යූස් කරනවා. vintage එක යූස් කරනවා, XM එක යූස් කරනවා. හරිද? එතකොට නිවුස් ඉවෙන්ට් එකක් NFP එක ආවා. ඒ වගේ ගොඩක් ආවනේ. එතකොට ඔය වගේ නිවුස් ඉවෙන්ට් කැච් කරනවා නම් අනිවාර්යයෙන්ම අපි වෙනම account එකක් හදාගෙන තමයි අපි මේකේ ට්‍රේඩ් කරන්නේ. ඒකට හේතුව ෆුල් මාජින් එක යූස් කරනවා. අපිට හරි ප්‍රෙඩික්ෂන් එක තියෙනවා නම් මෙතනදී මාකට් එක අප් වේ මාකට් එක ඩවුන් වේ කියලා හරිම ප්‍රෙඩික්ෂන් එක තියෙනවා නම් හරියට අපි ෆුල් මාජින් එක යූස් කරලා තමයි එන්ට්‍රි එක ගන්න. හරිද? ඒක නිසා මෙන්න මේ විදිහට ගොඩක් දේවල් මේක ඉගෙන ගන්න තියෙනවා. මේක මේ හරි මයින්ඩ්සෙට් එකේ කරනවා නම් ඕගොල්ලන් අපිත් එක්ක සෙට් වෙන්න පුළුවන් VIP group එකේ. අනිවාර්යයෙන්ම අපි ID එකත් මෙතනදී මෙන්ෂන් කරන්නම්. Telegram එකේ contact කරන්න ඕන නම් මෙතනදී ID එක මෙන්ෂන් කරන්නම්. එහෙම නැත්නම් 075 20 33 541 කියන නම්බරයට මෙසේජ් එකක් දාන්න. next video එකේදී හම්බෙමු.